Hi guys! ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට පෙන්නන්නේ අපි සීගිරිය ගියපු ට්‍රිප් එක. කොළඹ ඉඳන් සීගිරියට යද්දි බලන්න තිබ්බ තැන් ඒ ඔක්කොම මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට පෙන්නනවා. මේ ඔයගලන්ට පේන්නේ රාජාංගණය ඩෑම් එක. ඉතින් අපි සීගිරිය යන ගමන් මුලින්ම ගියේ රාජාංගණය ඩෑම් එක බලන්න. වාහන එහෙමත් එතන උඩටම ගෙනියන්න පුළුවන් නිසා ඔයගොල්ලන්ට එතන ළඟටම ගිහිල්ලා බලා ගන්න පුළුවන් හැම දෙයක්ම. අවට වටපිටාව එහෙමත් ලස්සනට පේනවා එතනට. දැන් අපි යන්නේ සීගිරිය ගල නගින්න. සීගිරිය ට්‍රිප් එකේදී අපි නැවතිච්ච හොටෙල් එකත් ඔයගලන්ට ඊළඟ vlog එකේදී බලා ගන්න පුළුවන්. අපි මේන් එන්ට්‍රන්ස් එකෙන් නෙමෙයි ඇතුළු වුණේ නම් ඒගොල්ලන්ගේ පැත්තේ තියෙන එන්ට්‍රන්ස් එකකින්. ඉතින් ඒ පාර හැම යන මගට හරිම ලස්සනයි. එතන කාර් පාක් එකෙන් ඔයගලන්ට වාහනය දාලා යන්න පුළුවන්. කාර් පාක් එකෙන් රුපියල් 150ක වගේ ටිකට් එකක් ඒගොල්ලෝ කඩනවා. ඊට පස්සේ අපිට වාහනය දාලා යන්න පුළුවන්. ඉතින් අපි වාහනේ පාක් එකේ දාලා ඊළඟට දැන් මේ යන්න හදන්නේ සීගිරිය ගල තියෙන පැත්තට. ඒ යන පාර දෙපැත්තට කෑම වර්ග තියෙන කඩවල් එහෙම දෙපැත්තේ ගොඩක් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ කැමති නම් මොන හරි යන ගමන් කකා හැම යන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. හරියට වඳුර හැම ඉන්නවා එතන. සීගිරිය ගල නගින්න කලින් අපි ටිකට් එකක් ගන්න ඕනේ. ඉතින් දැන් අපි යන්න හදන්නේ ඒගොල්ලන්ගේ ටිකට් කවුන්ට් එක පැත්තට. ඒගොල්ලන්ගේ ටිකට්ස් කවුන්ට් එකේ හැම දෙයක්ම විස්තර ගහලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට එතනින් බලා ගන්න පුළුවන් ටිකට් ඩීටේල්ස්. දැන් අපි ඒගොල්ලන්ගේ එන්ට්‍රන්ස් එකෙන් ඇතුළු වෙන්නයි හදන්නේ. ඉතින් එතනදී ඕගොල්ලන් අර කලින් ගත්ත ටිකට් එක ඒගොල්ලෝ චෙක් කරලා බලනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට ඇතුළට යන්න පුළුවන්. ඒ යන පාර දිගේ ගොඩක් දේවල් ඒගොල්ලෝ බෝඩ් ගහලා තියනවා සලකුණු කරලා. ඉතින් ඕගොල්ලන්ට තියෙන්නේ බෝඩ් බල ඒ අංක පිළිවෙලට යන්න. ජල උද්‍යාන, එතකොට පොඩි ජල මල් පද්ධති එහෙම ගොඩක් දේවල් තියෙන ඕගොල්ලන්ට යන පාර දිගේ බල යන්න. ඒ පාර දිගේ දිගටම ආවෙන් පස්සේ තමයි පඩිපෙළ ටික හම්බ වෙන්නේ දිගටම නගින්න. මැද්දෙන් පොඩ්ඩක් ඉඳගන්න එහෙම තැන් ඒගොල්ලෝ හදලා තියෙනවා. හැබැයි ගොඩක්ම තියෙන්නේ පඩිපෙළ නගින්න තමයි. යනකොට ඕගොල්ලන්ට ඕන නම් පුළුවන් මොන හරි වතුර බෝතලයක් බොන්න දේවල් එහෙම දාගෙන යන්න. මගදී එන මහන්සිය එහෙම නිවා ගන්න. දැන් අපි ඇවිල්ලා ඉන්නේ සිංහ පාදය ළඟට. ලයන් ගේට් කියලා කියන්නේත් මෙතනටම තමයි. අපි ගියපු දවසේ නම් සෑහෙන සෙනගක් හිටියා. ඒ නිසා අර ඔයගොල්ලන් කලින් දැක්ක පඩිපෙළ එහෙම යද්දී අපි පොඩ්ඩක් නැවති තමයි ගියේ. මොකද සෙනග නිසා කට්ටිය යන්නේ නැහැ නික්මන්ට. ඒ නිසා අපිට ලොකු මහන්සියක් නම් දැනුනේ නැහැ. දැන් අපි ඇවිල්ලා ඉන්නේ සීගිරි ගල මුදුනටම. ඉතින් අවට වටපිටාව එහෙම ඔයගොල්ලන්ට හරිම ලස්සනට බලා ගන්න පුළුවන් මෙතන ඉඳන්. පිදුරංගල කන්ද එහෙම පේනවා මෙතන ඉඳන් බලද්දි. මුදුනටම ආවට තාම ඉවර නැහැ. තව ගොඩක් දේවල් බලන්න තියෙනවා. වීඩියෝ එක බලාගෙන ඉන්න තව ඉස්සරහට මොනවද අපිට බලන්න තියෙන්නේ කියලා. ආපු පාර දිගේම බහිද්දි ඒගොල්ලන්ගේ එක්සිට් බෝඩ් එකක් හම්බ වෙනවා. ඉතින් ඒ පැත්තට තමයි අපිට යන්න තියෙන්නේ. ඒ යන පාර නම් හරිම ලස්සනයි. ඉතින් හරිම පටු පාරක්. ඕගොල්ලන්ට හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. යන මග දිගට ඊළඟට අපිට හම්බ වෙන්නේ කැටපත් පවුර. දකුණ පැත්තෙන් නිකන් තාපයක් වගේ ඔයගොල්ලන්ට පේන්න තියෙන කැටපත් පවුර. ඊළඟට අපිට යන්න තියෙන චිත්‍ර ගුහාවට. බලන්නක යන්න තියෙන පාර. චිත්‍ර ගුහාවේ තමයි සීගිරි බිතුසිතුවම් තියෙන්නේ. ඉතින් ෆොටෝස් ගන්න, වීඩියෝ කරන්න හැම දෙන්නේ නැහැ ඒක ඇතුලේ. ඕගොල්ලන්ට ගිහිල්ලා බලා ගන්න පුළුවන් සීගිරි බිතුසිතුවම්. මේ තියෙන්නේ නයිපෙන ගුහාව.
ඉතින් ඒ වගේ තවත් ගොඩක් දේවල් ඒගොල්ලෝ සලකුණු කරලා තියෙනවා බෝඩ් ගහලා නම්බර්ස් එක්කම. ඕගොල්ලන්ට ඒ ටිකත් බලාගෙනම බහින්න පුළුවන්. ඉතින් දැන් අපි යන්න හදන්නේ සීගිරිය කෞතුකාගාරය බලන්න. ඕගොල්ලන්ට අර මම මුලින්ම පෙන්වුවේ ටිකට්ස් කවුන්ට් එක. එන්න එතනින් තමයි හැරිලා යන්න තියෙන්නේ මේකට. ඒ ටිකට් එකටම ඕගොල්ලන්ට මේ කෞතුකාගාරයත් බලා ගන්න පුළුවන්. ආයෙ වෙනම පේ කරන්න ඕනේ නැහැ. සීගිරිය ගැන විස්තර, එතකොට පරණ ෆොටෝස්, ඒ වගේ ගොඩක් දේවල් මේකෙන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඕගොල්ලොත් සීගිරිය ගල නැගලා තියෙනවා නම් ඕගොල්ලොන්ගේ එක්ස්පීරියන්ස් උත් මේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ ෂෙයා කරන්න. අපි ඊළඟට බලන්න යන්නේ කොළඹ එන ගමන් බලන්න ගියපු තැනකට. මැණික් දෙන පුරාවිද්‍යා රක්ෂිතය බලන්න තමයි දැන් අපි යන්නේ. දඹුල්ලේ තමයි ඒක තියෙන්නේ. පුරාවිද්‍යා දේවල් වලට එතකොට නටබුන් එහෙම බලන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට මේක හොඳ chance එකක් වෙයි. එතන ළඟ වාහනේ පාක් කරලා ඉතුරු ටික ඇවිදගෙන යන්න තමයි තියෙන්නේ. එහෙම ගොඩාක් ඇවිදින්නත් නැහැ. චුට්ට දුරක් වගේ තමයි තියෙන්නේ. ඒක ඇතුලේ බලන්න තියෙන දේවල් මේ බෝඩ් එකේ නිකන් මැප් එකක් වගේ ඔයගොල්ලන්ට ගහලා තියෙනවා. මෙතනින් තමයි නටබුන් බලන්න ඇතුළු වෙන්න තියෙන්නේ. යන තැනම තියෙනවා මැණික් දෙන පුවරු ලිපිය. වෘක්ෂෝද්‍යානය, උපෝසථාගාරය, පිළිමගය, සභාශාලාව, චෛත්‍ය, බෝධිඝරය වගේ ගොඩක් දේවල් ඕගොල්ලන්ට මේක ඇතුලේ බලා ගන්න පුළුවන්. ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවස වෙනකන් ලංකාවේ බෞද්ධ ආරාමයක නටබුන් තමයි මේකේ තියෙන්නේ. ඊට අමතරව මේක පබ්බත විහාර ක්‍රමයට හදලා තියෙනවා කියලා තමයි කියන්නේ. තව පළවෙනි විජයබාහු රජුරෝ චෝල ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් කරන්නත් මේ තැන පාවිච්චි කරා කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ මහා පරාක්‍රම බාහු රජුරුවත් මේකේ යාගේ යුද්ධ මූලස්ථානයක් පිහිටුවා කියලාත් කියනවා. ඉතින් ඔයාලත් සීගිරිය යන්න නම් බලාගෙන ඉන්න මගේ ඊළඟ vlog එකේ තියෙන හොටෙල් රිවිව් එක බලන්නත් අමතක කරන්න එපා. ඉතින් අදට මගේ vlog එක ඉවරයි. මගේ අනිත් වීඩියෝස් උත් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.